ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට තේරීමට නව ක්‍රීඩකයන්ට අවස්ථාවක්. මේක මිස් වුණොත් ආයෙ chance නැහැ. ඉන්න අයටත් ඉන්න පුළුවන් තවත් අවස්ථාවක්. තේරීම් කමිටුවේ නව තීරණයක්. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය 2026 ජූලි 17 වන දින ආරම්භ වුණා. මෙම තරඟාවලිය ලබන මාස අගෝස්තු 9 වෙනිදා තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසానයි. මෙම තරඟාවලිය තුල කණ්ඩායම් පහක් තරඟ වදින අතර එම කණ්ඩායම් වලට විදේශ ක්‍රීඩකයන් වැඩි පිරිසක් මෙවර LPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට කණ්ඩායම් විකාරත්වය දරන ව්‍යාපාරිකයන් සියලු දෙනා කටයුතු කර තිබෙනවා. විදේශ ක්‍රීඩකයන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීම මගින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ජාතික තලයට ඔසවා තැබීමට ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවද වාර්තා වේ. ඉතින් විදේශ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටද තමාගේ දක්ෂතා ලෝකයට පෙන්වීමටද මෙම අවස්ථාව ඔවුන්ගේ විදේශ ක්‍රීඩා තරඟවලට සහභාගී වීමටද උපකාරී වෙනවා. කණ්ඩායම් පහ අතරට නව ක්‍රීඩකයන්ට සහභාගී වීමටද වැඩි අවස්ථාවක් ලබා දී තිබෙනවා. එයිඩෝන්ගේ දක්ෂතා දැක්වීම මගින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවෘත කර ගැනීමට ශ්‍රී ලංකා තීරීම් කමිටුව අවස්ථාව ලබා දෙන බවටද වාර්තා වේ. ජාතික කණ්ඩායමේ මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටද තවදුරටත් ජාතික කණ්ඩායමේ රැඳී සිටීමටද LPL තරගාවලිය වැදගත් අවස්ථාවක් වෙනවා. දක්ෂතා දක්වන සියලු ක්‍රීඩකයන් තෝරාගෙන ඔවුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් කර ප්‍රබල කණ්ඩායමක් බිහි කිරීමට තීරීම් කමිටුවේ ප්‍රධාන අරමුණු බවද කුමාර සංගක්කාර පවසා තිබෙනවා. අප දක්ෂතා ඇති අයට අවස්ථාව ලබා දීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. එසේ නොමැතිනම් ඔවුන්ගේ දක්ෂතාද කාලයත් සමග නැති වී යන්න පුළුවන් බව කුමාර සංගක්කාර වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඉතින් මේ ගන්නා වූ තීරණ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අදහස් දක්වන්න. අලුත් වන තොරතුරු දැනගන්න අප සමග එකතු වන්න ස්තුතියි.